විලාසිතාවද නැත්නම් මරණයද? මේ දෙකෙන් එකක් ඔයාට තෝරගන්න කිව්වොත් ඔයා මොකක්ද තෝරගන්නේ? අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මරණීය විලාසිතා ගැන. විලාසිතාවක් නිසා තමන්ගේ ජීවිතේ නැති වෙනවට කවුරුත්ම කැමති නැහැ. හැබැයි නොදැනුවත් භාවය නිසා විලාසිතාව ගැන තිබු උන්මන්ත භාවය නිසා තමන්ගේ ජීවිතය අහිමි කරගත් මිනිසුන් ගැනයි අද මේ කතාව. අද මම ඔයගොල්ලොත් එක්ක භයානක විලාසිතා පහක් ගැන කතා කරනවා. ඉතින් මේ විලාසිතා පහම අතීතයේ මිනිසුන්ට මරණය ළඟා කරලා දුන්නා. කොළ පාට ඔයාගේ පිරිතම වර්ණය වෙන්න පුළුවන්. හැබැයි 19 වෙනි සියවසේදී නම් කොළ පාට කියන්නේ ඔයාට මරු කැඳවන වර්ණයක් බවට පත් වුණා. ජර්මානු ව්‍යාපාරිකයෙකු වන විල්හෙල්ම් ඩයිම් සහ වයිට් ඉයන් සමාගම සාදවලදී කැපී පෙනෙන්න පුළුවන් ඇඳුම් සඳහා අලංකාර නව කොළක් හඳුන්වලා දුන්නා. මේක හැමතැනම ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණා. මොකද ඩයි ඉක්මනින් ජනප්‍රිය වූ අතර ඇඳුම් සඳහා පමණක් නොව බිතු සිතුවම් කාපට් කිරීම සඳහාද ප්‍රියතම වර්ණයක් බවට පත් වුණා. මේ විශ්මජනක නව කොළ පැහැට දීප්තිය ලබාගෙන තිබුණේ ආසනික් ආලේප කිරීමෙන්. ආසනික් කියලා කියන්නේ දැනටමත් දන්න විෂක් නේ. විෂ හේතුවෙන් මිනිස්සු ගොඩාක් සෞඛ්‍ය සංකුලතාවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම සමේ තුවාල, වකුගඩු, එතකොට අක්මාව ආකර්මණය වීම වගේ ගොඩාක් සෞඛ්‍ය ගැටලු වලට මිනිස්සු මුහුණ දුන්නා. වෛද්‍යවරු කොපමණ දැනුවත් කිරීම කරත් මහ ජනතාව හිතුවේ රෙදි ලෙව කන්නේ නැති තාක්කල් ඔවුන්ට කිසිම ගැටලුවක් නැති බවයි. ඉතින් මේ වගේ මරණ මේ තත්ත්වය නිසා සියවසකට ආසන්න පමණ කාලයක් තිබුණා. අන්තිමට 1895 දී මේ පිළිබඳව ගොඩක් රෙගුලාසි ආවා. ආසනික් කියන්නේ විෂක් කියලා රෙගුලාසි ආවා. ඊට පස්සේ කෘත්‍රිම ඩයි වර්ග වල නැගීමත් සමග විශාල සමාගම් වලින් මේ ආසනික් ඉවත් වීම සිදු වුණා. ඔයාට හිතන්නවත් පුළුවන්ද ගැහැණුවා විලාසිතාවක් වශයෙන් පාවිච්චි කරන යටසායක් නිසා ඇයට මරණයක් වෙන්න පුළුවන් කියලා. 1850 දී ප්‍රංශයේ ඉයුජනි අධිරාජනීය විසින් වික්ටෝරියානු එංගලන්තයට ප්‍රථම වරට හඳුන්වා දුන් ක්‍රිනෝලින් විලාසිතා ලෝකෙ ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. සාමාන්‍යයෙන් අශ්වලොම්, ලොම් හෝ වානය වලින් සාදන ලද ක්‍රිනෝලින් මගින් සම්පූර්ණ සාය සඳහා අපේක්ෂිත ලස්සන පෙනුමක් ලබා දුන්නා. කෙසේ වුණත් බොහෝ කාන්තාවන් සහ සමහර පිරිමින්ද මේ විලාසිතාව නිසා මරණයට පත් වුණා. දැන් අපි බලමු ඇත්තටම කොහොමද මේ ගැහැණුවේ පාවිච්චි කරපු යට ඇඳුමක් නිසා යටසායක් නිසා මරණ ඇති වුනේ කියලා. මේ විශේෂිත වූ යටසායට කියන නම තමයි ක්‍රිනොලින්. ක්‍රිනොලින් ආශ්‍රිත මරණ සිදු වූයේ යටසාය වලට ඇති වූ ගිනි ගැනීමේ හැකියාව නිසා. මේ ප්‍රබලතම ඛේදවාචකය තමයි බොස්ටන් ඩේලි ඇඩ්වර්ටයිසර්ට අනුව කවියෙකු වන හෙන්රි වැඩ්වර්සර්ගේ බිරිඳ වන ෆ්‍රැන්සිස්ටද එය එසේම වුණා. ඇගේ පුස්තකාල මේසේ වාඩි වී ඇගේ බාලම දරුවන් සමග සිටින විට ගිනි කූරක් නිසා ඇති වූ ගින්නක් නිසා ඇගේ ඇඳුමට ගිනි ඇවිල්ලා ඇය මොහොතක් යනකොටත් ගිනි දැල් වලින් වැසී ගිහිලා මරණයට පත් වුණා. ඒ වගේම තමයි ඔස්කා වයිඩ්ලගේ සහෝදරයන් දෙදෙනෙකුට එම ඉරණමම අත් වුණා. මන්දෝන් ක්‍රියෝනිල් රේඛා සහිත බෝල ගවුම් පැලැන් සිටියදී විවෘත දැල්ලක් අසලින් ඇවිදීම මිය ගිය බවට වාර්තා වුණා. මේ ක්‍රිනොලින් වලින් මරණ කොච්චර සිදු වුණාද කියනවා නම් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේ ගිනි දැල් වල ක්‍රිනොලින් වලින් සතියකට සාමාන්‍ය මරණ 3ක්වත් සිදු වුණ බවයි. මේ ක්‍රිනොලින් වලින් මෙච්චර මරණ සිදු වුණත් ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ඒ කාලේ ගත්තේ නැහැ. හැබැයි වසර කිහිපයකට පස්සේ සිහින් බසල් සායක් විලාසිතාවට ආවට පස්සේ විලාසිතා ලෝකෙන් ක්‍රිනොලින් අමතකම වෙලාම ගියා. තොප්පියකට පුළුවන්ද ඔයාගේ මොළයට වගේම ස්නායු පද්ධතියට බලපෑමක් කරලා ඔයාට පිස්සු කියන රෝගී තත්ත්වය හදවන්න? ඔව් පුළුවන්. ලුවිස් කැරොල් ඔහුගේ ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් නවකතාවේ චරිතය ගැන ලිවීමට පෙර දශක ගණනාවක් තිස්සේ පිස්සු තොප්පිකාරයා යන යෙදුම පැවතුණා. මිලිනර්ස් එහෙම නැත්නම් පිස්සු තොප්පිකාරයා ඇත්ත වශයෙන්ම පිස්සු ලෙස සැලකනු ලැබේ ඔවුන්ට බලපෑ රසදිය විෂවීම නිසා. 18-19 වන සියවස්වලදී රසදිය නයිට්‍රේට් තොප්පි නිෂ්පාදනය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වුණා. ඒ සත්ව ලොම් තොප්පි සඳහා හැඟීම් බවට පත් කිරීමට භාවිතා කළා. නයිට්‍රේට් වල දීප්තිමත් තැඹිලි පැහැ නිසා කැරට් ලෙස හැඳින්වෙන මේ ක්‍රියාවලියට තොප්පි සාදානන්න රසදිය සංයෝග සමග සත්ව ලොම් වාෂ්ප කිරීමට අවශ්‍ය වුණා. ඒ දිනවල සේවා ස්ථානවල ආරක්ෂාවක් තිබ්බේ නැහැ. සේවකයන් ගොඩාක් මේ විෂ සහිත වාෂ්ප ආශ්වාස කරලා අවසානයේදී ශාරීරික මානසික සංකුලතාවලට ගොදුරු වුණා. මාරාන්තික වික්ටෝරියානු එඩ්වඩ් කොලයක. එඩ්වඩ් කොලර්ස් කියලා කියන්නේ වෙන් කළ හැකි විශේෂිත කරපටි. මේවා වෙන් කළ හැකි බැවින් විවිධ කමිස සමග පැලැන්දිය හැකි වුණ අතර ඒවා ප්‍රායෝගිකද වුණා.
නමුත් ඒවා කොතරම් දැඩිදයත් ඒවා පැළඳ නිදා සිටින විට බොහෝ පිරිමින් හුස්ම හිර කරගත්තා. ඔවුන් නිදා සිටියේදී ඔවුන්ගේ හිස ඉදිරියට ඇද වැටුණු අතර කරපටියේ දෘಢ ද්‍රව්‍ය මගින් ඔවුන්ගේ ශ්වසනාල හිර කළා. ඔවුන්ගේ කරපටි ඕනෑවට වඩා තද වූ විට අනෙක් පිරිමින්ද ආහාර හුස්ම හිර කරගත්තා. මේ ආකාරයෙන් කොපමණ පිරිමින් මිය ගියාද යන්න දැන ගැනීමට නොහැකි වුණත් මෙම කරපැටි නිසා මෙයට අන්වර්ථ නාමයක් ආවා පියාඝාතකින් යන අන්වර්ථ නාමය. මේ ප්‍රධානතම සිද්ධියක් වන්නේ 1888 දී උද්‍යාන බංකුවක් මත මියගොස් සිටියේදී හොයාගත් ජෝන් ක්‍රීට්ස් නැමැති මෙම පුද්ගලයා. ඔහුගේ මරණය සිදු වුණේ මෙම කොළ වර්ගය නිසායි. 16 වන සියවසේ එංගලන්තයේ ජනප්‍රිය වූ කෝසෙට් එලිසබෙත් යුගයේ සිට වික්ටෝරියානු යුගය දක්වා ඇඳුම් ආයත්තම් කටලේ ප්‍රධානතම අංගයක් වුණා. මේ කෝසෙට් නිසා අජීර්ණය, මලබද්ධය, හුස්ම ගැනීමේ අපහසුතාවයන්, ඒ වගේම නිතර කලාන්ත වීම සහ අභ්‍යන්තර රුධිර ගැලීම් පවා ඇති වුණා. ඒ වගේම හුස්ම ගැනීමේ අඩාල වීම නිසා පෙනහළු මත විවිධ ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම අභ්‍යන්තර අවයවවල ඇටසැකිලිවල හැඩය වෙනස් වීමට පත් වුණා. ඒ වගේම ස්වභාවික ස්ථානවල වලින් ඒවා මාරු වීම මගින් විවිධාකාර හානිවලට ලක් වුණා. කෝසෙට් වලින් කාන්තාවන්ගේ සිරුර ස්ථිරවම හානි වුණා විතරක් නෙමෙයි. අධික ලේස් යෙදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මරණද සිදු වුණා. 1903 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මාරාන්තික වලිප්පුවකට ගොදුරු වී ඇතේ මුලින් සැලකූ 42 හැවිරිදි මේරි හැරිඩේගේ මරණයට හේතු වුණේද මේ කෝසෙට්. ඇගේ හදවතේ කෝසෙට් වාණය කැවිලි දෙකක් හමු වී ඇති බව වාර්තා වුණා. ඒවායේ මුළු දිග අඟල් 8.4 3ක් බවටද වාර්තා වුණා. මිනිස්සු හරි කැමති විලාසිතා කරන්න. ඔබත් මමත් හරිම කැමති විලාසිතා වලට. හැබැයි විලාසිතාවක් මගින් අපිට විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා නම් අපේ මරණය අපිට ළඟා කරගන්න වෙනවා නම් ඒ විලාසිතාව කිරීම අදම නවත්තන්න ඕනේ. ඉතින් අතීතයේදී සමහර විලාසිතා තහනමකට ලක් වෙච්ච, ඒ වගේම විලාසිතා ලෝකෙන් බැහැර වෙච්ච හේතුව අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. විලාසිතා කීපයක් උදාහරණ වලට අරන්. ඉතින් අද නවීන සමාජයේ නැවත පරණ විලාසිතා ප්‍රතිනිර්මාණය කරමින් පාවිච්චි කරනවා. එතකොට ඔයා දැනුවත් භාවයකින් හොයලා බලන්න මේ විලාසිතා අතීතයේදී තහනම් කළේ ඇයි, පාවිච්චි කිරීම අතහැරියේ ඇයි කියලා. ඉතින් ඒවත් ආදර්ශයටගෙන ඔයා කැමති විලාසිතා කරද්දී ඔයාගේ සෞඛ්‍ය ගැනත් ආරක්ෂාව ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙන්න. අද මම ඉතින් කතා කළේ ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මම හිතනවා මේ වගේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් මම අරගෙන එන එකක් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා